සුමන තාමත් සක්මන් භාවනාවේද? මේ උපාසකම්මලාට ඕනෙලු කතා කරන්න. පන්සලේ ලොකු ස්වාමීන් වහන්සේගේ හඬින් සක්මන් භාවනාවෙන් හිත ඉවත් කරගත් සුමන හිමියන් තරුණ කාන්තාවන් පිළිගත්තේ මද සිනහවකින්. ස්වාමීන් වහන්සේ අපි උත්සවයට එන්න ඕනි. ඔවුන් පැවසුවේ ආරාධනා පත්‍රය සුමන හිමිය අත තබන ගමන්මයි. හොඳයි එන්න බලන්නම්. කාන්තාවන්ට සමදුන් සුමන හිමි කුටියට වැඩම කළේ මේවා ඉතින් කෙලෙස්ම තමයි යනුවෙන් හිතමින්ය. උත්සව ශාලාවට සුමන හිමි වැඩම කළේ හිතාමතාම පරක් වෙමින්ය. උන්වහන්සේ වැඩම කරන විටත් තරුණ යුවලක් රංගනයේ යෙදමින් සිටියෝය. පිරී ඉතිරි කිරි ප්‍රේක්ෂකයන් ආසාවෙන් රංගනයේ නරඹමින් සිටින බව සුමන හිමිට තේරුම් ගියේ. උන්වහන්සේ වැඩම කළ බවත් කිසිවෙකුගේ අවධානයට ලක් නොවුන නිසාය. රංගනයේ ඇත්තෙන්ම අලංකාර බව සුමන හිමිටද තේරිණි. මද වේලාවක් ගත විය. රංගනයේ යෙදෙන ස්ත්‍රියගේ ඇඟපසක සෙලවෙන ආකාරය දක්මින් සිටි සුමන හිමිට අනුසේ වශයෙන් තිබූ රාගය අවදි වන්නට විය. එහෙත් නිතර කායනුපස්සනාවේ වාසය කළ සුමන හිමියන්ට තම සිත රාග සහිත බව වහා දැනගත හැකි විය. සරාගී හිත සරාගී හිතක් ලෙස දැනගනී. ඔහුට තමා සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේගේ වචන සිහි විය. මම දැන් චිත්තානුපස්සනාවේ. මොකද දැන් සරාගී සිතට කරන්න ඕනි? සුමන හිමි කල්පනා කළේය. ඔහුට යලිත් බුද්ධ වචනේ සිහි විය. රාගය ප්‍රහාණය කිරීමට අසුභය වැඩි යුතුයි. අසුභා භාවිතබ්බා රාගස්ස පහනාය. හරි. ඒ ශරීර දෙක තියෙන ආකාරයෙන්ම අසුභේ වඩම් බලන්න සුමන හිමි තීරණය කළේය. යටිපතුලෙන් ඉහළට කෙස් වලින් පහළට සමගිය සීමාව ඇති මේ ශරීරයේ නොඑක් පිළිකුල් දේ තියෙනවා. සුමන හිමි මානසිකාරය කරන්නට විය. සුමන හිමි තම සිතෙන් රංගනයේ යෙදෙන යුවලගේ කෙස් ගලවා ඉවත් කළේය. ලොම් ගලවා ඉවත් කළේය. නියපොතු ඉවත් කළේය. දත් ඉවත් කළේය. සම ඉවත් කළේය. මස් ඉවත් කළේය. නාර ඉවත් කළේය. රංගනයේ යටි සැකිල්ල ඔහුට මනාව ප්‍රකට විය. මේ හුදු ඇට ගොඩක් යන සංඥාව බලවත් විය. අට්ටික සංඥාව බලවත් වෙද්දී රාගය ප්‍රහාණය විය. මේ බුද්ධ වචන සන්දිට්ඨිකයි. සුමනට හිතිනි. රාගයේ රහිත සිතක් ලෙස දැනගනී. නැවත සුමන හිමි චිත්තානුපස්සනාවේ සමන්ත භාවනාවෙන් සිතේ රාගයේ සමතේකට පත් කළ සුමන හිමි විදර්ශනාවට හිත මෙහෙවිය. විඥානයේ ඇඳෙන නාම රූපය රංගනයේ යෙදෙන්නා සහ රංගනයේ නරඹන්නා ලෙස ගෙතෙන හැටි සුමන හිමි දැනගත්තේය. ඒ මම සහ ලෝකය නම් ප්‍රපංචිතයන් පටිච්ච සමුප්පන්න බව සංකත බව ඔහුට ප්‍රත්‍යක්ෂ විය. ඇසත් රූපත් නිසා චක්කු විඥානය උපදී. තුනක එක්ව යාම ස්පර්ශයයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වේ. යමක් විඳීද එය හඳුනා ගනී. යමක් හඳුනා ගනීද එය විතර්ක කරයි. යමක් විතර්ක කරයිද එය ප්‍රපංච කරයි. මදුපිණ්ඩික සූත්‍රයේ මහා කච්චායන රහතන් වහන්සේ වදාළ ධර්මයේ සුමන හිමි අත්දකි. ස්පර්ශයක් පාසා රංගනයේ යෙදෙන්නාත් රංගනයේ බලන්නාත් යන ද්වේතාවය ඇති වී නැති වී යන හැටි සුමන හිමි අත්දකි. ස්පර්ශයක් පාසා ගෙවී යාම දකින සුමන හිමියන්ගේ සිත පටිච්ච සමුප්පන්න සංකල්ප කෙරෙහි කලකිරේ. කලකිරීමෙන් එම ධර්මයන්ගෙන් හිත ඉවත් වෙයි. විමුක්තියටපත් වෙයි. විමුක්තියටපත් වූ සිත ඒ බව අවබෝධ කරයි. මහණෙනි, වඩන ලද්දා වූ බහුල කරන ලද්දා වූ අට්ටික සංඥාව මහත්ඵල මහ ඇත්තේ වෙයි. මහත් අනුසස් ඇත්තේ වෙයි.